හිතවතුනි ඔන්න පුජ්‍යලෙක් හිටියා. මේ පුජ්‍යලයා ගෙදර ඉන්න වෙලාවක කරන්ට් එක යනවා. කරන්ට් එක ගියාට පස්සේ මෙයා මොකද කරන්නේ? මෙයා ඔය අතපතක ගා යනකොට මෙයාට මතක් වුණා හරි. වාහනේට ගියා නම් වාහනේටලා ඉන්න පුළුවන් මේ කරන්ට් එක නැති වෙලාව කියලා. යතුරු හොයන්න පටන් ගත්තා. යතුරු තිබ්බ සාක්කුවේ. කලබලෙට ගන්නකොට යතුරු වැටෙනවා බිමට. දැන් මොකද කරන්නේ? දැන් මෙයා අතක යතුරු හොයනවා. ටිකක් වෙලා ගියාට පස්සේ මෙයා කල්පනා කරා මෙතන එළිය නැහැ. ජනෙලෙන් බැලුවම ඈත පේනවා ලයිට් කණුවක්. කියන්නේ එතන ඒ ලයිට් එකේ සෝලර් සිස්ටම් එකකින් වැඩ කරන එකක් වෙන්නේ නැති සමහර එතන ලයිට් එක තියෙනවා. ඒ කණුවේ ලයිට් එකක් තියෙනවා. මෙයා මොකද කරන්නේ? ටක් ගාලා එතනට ගිහිල්ලා ඒ ලයිට් එක තියෙන තැන යතුරු හොයන්න පටන් ගන්නවා. ඇත්තට මෝඩ වැඩක් නේ. ඔයා මම වුණත් ඔකට hina වෙනවා. හැබැයි හිතවතුනි ටිකක් වෙලා ගියාට පස්සේ මේ පාර දිගේ මිනිස්සෙක් එනවා. ඇවිල්ලා අහනවා මොනවද හොයන්නේ? එතකොට කියනවා මම මේ මගේ යතුරු නැති වුණා ඒක හොයනවා කියලා. හරි මම ඔයාලට උදව් කරන්න කියලා දෙන්නම දැන් එකතු වෙලා යතුරු හොයනවා. දැන් දෙන්නම යතුරු හොයනවා. හිතවතුනි ටිකක් වෙලා ගියාට පස්සේ අර උදව් කරන්න ආපු මිනිස්සයා අහනවා මේ ඔයාගේ යතුරු කොහෙද වැටුනේ? වැටුනේ ගේ ඇතුලේ. දැන් අර අපිට හිතිච්ච දේම අර මිනිස්සයාට හිතෙනවා. මේ මිනිස්සයා මහා මෝඩ මිනිස්සෙක් නේ. මොන හේකට මේ ගෙයක් ඇතුලේ වැටිච්ච යතුරක් මේ වගේ තැනක හොයනවද එළියට ඇවිල්ලා මොකද වෙන්නේ කියලා. අහනකොට මේ පුජ්‍යලයා කියනවා ඉතින් ඇයි වට තේරෙන්නේ නැද්ද? ගේ ඇතුලේ යතුරු හෙව්වට පේන්නේ විදිහක් නැහැ නේ මේ අපේ. කරන්ට් එක ගිහිල්ලා තියෙන්නේ. පේන්නේ නැහැ. මං එකයි මේ එළියක් තියෙන තැනට ආවේ කියලා. හිතවතුනි අපිට මේ කතාව අහපු ගමන් hina යනවා. අපිට බැලුවට පේනවා මේ මනුස්සයා කරන්නේ මහා මෝඩ වැඩක් කියලා. හැබැයි හිතවතුනි ඔබ දන්නවද අපේ ජීවිතවල මේ මෝඩ වැඩේ අපි හැමදාම කරනවායි කියලා. මේ මොකද්ද මේ කියන්නේ? ඒ තමයි ඔබ පොඩ්ඩක් හිතන්න අපේ ජීවිතවල තියෙන ගොඩාක් ගැටලු වලට විසඳුම් අපි හොයන්නේ එළියේ. හැබැයි ඇත්තම කතාව මේ ගොඩක් ගැටලු වලට විසඳුම් තියෙන්නේ අපේ ඇතුලේ. මම මේ කියන කතාව ආයවතාවක් අහලා පොඩ්ඩක් හිතලා බලන්න. යමක් තේරුණා නම් කමෙන්ට් එකක් දාගෙන